සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL සුමිත් අස්වැසුම අපේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ මම ඔයාලට ගෙනලා තියෙන්නේ 2026 අගෝස්තු මාසයේ අස්වැසුම් මුදල් කවද්ද හරියටම අපේ බැංකුවට ලැබෙන්නේ කියලා. ඒ නිසා කවුරුත්ම වීඩියෝ එක මිස් කරගන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. ඒ වගේම ගොඩක් අය මට මේ වෙදි මැසේජ් කරලා අහලා තිබුණා එයාලගේ සිස්ටම් එකේ මුදල් පෙන්නන්නේ නැහැ කියලා. ඒ වගේම සමහරු මැසේජ් කරලා අහලා තිබුණා පළමු අදියරේ හෝ දෙවෙනි අදියරේ කාගේ හරි මුදල් කැපීමක් සිද්ධ වෙනවද කියලා. ඒ ගැන සම්පූර්ණ විස්තරයක් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන වීඩියෝ එකට යමු. අපි වීඩියෝට යන්න කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා. ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට subscribe button එකක් තියෙනවා. මෙන්න මේ subscribe කියන තැන touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට bell icon එකක් තියෙනවා. මෙන්න මේ bell icon එකට නැවතත් touch කරන්න. එහෙම touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට all කියලා තැනක් තියෙනවා. මෙන්න මේ all කියන තැන නැවත touch කරන්න. එහෙම touch කරායින් පස්සේ අපේ channel එක subscribe කරායින් පස්සේ ඔයාලට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගින් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්වා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙනාව වීඩියෝ එකට යමු අපි. අස්වැසුම් වෙබ්සයිට් එකට ආවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් රජය නිවේදනය කරලා තියෙනවා අගෝස්තු මාසයේ අස්වැසුම් මුදල් අගෝස්තු 19 වෙනිදා කියන්නේ 8 වෙනි මාසයේ 19 වෙනිදා අපේ බැංකු ගිණුම් වලට ලබා දෙනවායි කියලා. එතකොට අපිට පුළුවන් 19 වෙනිදා බැංකුවට ගිහිල්ලා අපේ මුදල් ටික බැංකුවෙන් ලබා ගන්න. ඒ වගේම ගොඩක් අය මට මැසේජ් කරලා අහලා තිබුණා එයාලගේ සිස්ටම් එකේ මුදල් පෙන්වන්නේ නැහැ කියලා. බය වෙන්න එපා, සිස්ටම් එක මේ වෙද්දි වැඩ කරන්නේ නැහැ. මොකද අප්ඩේට් එකක් යනවා. ඔයාලා දන්නවා අස්වැසුම මේ වෙද්දි සංගාණනයක් සිද්ධ වෙලා තියෙනවා. අස්වැසුම සංගාණනය සිද්ධ වුණාට පස්සේ සිස්ටම් එක අප්ඩේට් කරලා තියෙන්නේ. මොකද 9 වෙනි මාසයේදී ගොඩක් අයගේ අස්වැසුම කපා හැරීමක් සිද්ධ වෙයි රජයෙන් කියලා තියෙන විදිහට. ඒ වගේම අලුතින් අස්වැසුම ලබා දීමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා සිස්ටම් එක පොඩ්ඩක් අප්ඩේට් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට කලින් වගේ අපේ ID කාඩ් නම්බර් එක ටයිප් කරලා අපේ සිස්ටම් එකට මුදල් ලැබුණාද කියලා චෙක් කරගන්න පුළුවන් කමක් තව වෙනකන් ලැබිලා නැහැ. ඒ වගේම ගොඩක් අය අහලා තිබුණා පළමු අදියරේ හෝ දෙවෙනි අදියරේ කාගේ හරි අස්වැසුම් මුදල් කපා හැරීමක් සිද්ධ වෙලාද කියලා. රජයෙන් කියලා තියෙන විදිහට පළවෙනි අදියරේවත් දෙවෙනි අදියරේවත් කාගේවත්ම මෙන්න මේ 8 වෙනි මාසේ මුදල් කපා හැරීමක් සිද්ධ වෙලා නැහැ. බොහෝ දුරට 9 වෙනි මාසේදී අස්වැසුම් මුදල් කපා හැරීමක් සිද්ධ වෙයි. මම ඔන්න ඔයාලට වීඩියෝ එකේදී කිව්වා හරියටම මුදල් ලැබෙන්නේ කවද්ද කියලා මම මේ වීඩියෝ එකේදී කියනවා කියලා. ඔයාලට පුළුවන් අගෝස්තු මාසේ 19 වෙනිදා ඔයාලගේ අස්වැසුම් මුදල් බැංකුව හරහා අපේ අතට මුදල් ටික ලබා ගන්න. එහෙමනම් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. වීඩියෝ එක කොහෙන් නොතේරෙන තැනක් තියෙනවා අනිවාර්යෙන් පහලින් comment එකක් දාන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙද්දී හැමෝටම සුබ දවසක්.